දැන් අපි මේ ලෝකේ ජීවත් වෙද්දී විවිධාකාර දේවල් කරනවා ජීවත් වෙන්න සහ අපිට හිතෙන අවස්ථාවලදී මේ ජීවත් වෙන්න හෝ යම් අවස්ථාවල විවිධාකාර දේවල් කරනවා. එතකොට මේ කරන හැම වැඩපිළිවෙලක් තුළම අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තුවක් නැතුව මේ ලෝකෙ කිසි දෙයක් අපි කරන්නේ නැහැ. අපි නෙමෙයි කිසිම කෙනෙක් කරන්නේ නැහැ. බල්ලෙක් නැගිටලා ඉවර වෙලා තව තැනකට යන්නේ උට බලාපොරොත්තුවක් තියෙනවා. සාමාන්‍ය අපේ වචන වලින් ගත්තොත් එහෙනම් උට අදහසක් තියෙනවා. මේ ඉන්න තැන ටිකක් අවුල්. මේටදී හොඳ තැනකට යන්න ඕන කියලා. අදහසක් තියෙන. අදහසක් නැතුව මේ ලෝකෙ කටයුතු කරන්න බෑ. එතකොට අපිටත් විවිධාකාර අවස්ථාවලදී යම් බලාපොරොත්තු තියෙන මේ ලෝකේ ජීවත් වෙන්න. හරි. එතකොට ඒ බල්ලා වුණත් නැගිටලා තව තැනකට යන්නේ මේ උට එතන ඉන්න අමාරුයි. ඒ අමාරු එහෙම නැත්නම් උට හරි දුකක් ඒක. ඒකට ඌ යන්නේ සතුටක් බලාපොරොත්තු වෙන්න කියලා තව තැනකට. හරිද? අන්න ඒ වගේ අපිත් මේ ලෝකේ කටයුතු කරද්දී අපිත් යම් අවස්ථාවලදී කරන කියන සෑම වැඩපිළිවෙලක් තුලම අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන තමයි හැමදේම කරන්නේ. ඒ තමයි සතුට. එහෙම නැත්නම් සුවය, සහනය ඔය මොකක් හරි එක. එතකොට මේ සතුටින් ඉන්න තමයි අපි මේ හැමදේම කරන්නේ. ළමයි හදන්නේ, රස්සා කරන්නේ, කසාද බඳින්නේ, ඉගෙන ගන්න. එතකොට තව ගත්තොත් ඔය විනෝද චාරිකා. එතකොට තව ඔය මේ ලෝකේ ඔබ කරන සියලු වැඩ පිළිවෙල ගැන හිතලා බලන්න. මේ හැමදේම කරන්නේ ඔබ සතුටින් ඉන්න සහ සුවයෙන් ඉන්න. ඔබ කරන වැඩ පිළිවෙලක් තුළ ඔබට දුකක් දැනෙනවා නම් ඔබ හිතලා බලන්න ඔබ ඒක කරනවද නැද්ද කියන එක. මේ දන්න කවුරුර කියනවා ඔයා මේ හොඳට අවුව පායලා තියෙන වෙලාවක මීටර් 100ක් විතර ඇවිදලා එන්නකො. එතකොට ඔබ මොකද කියන්නේ? මම යන්නම් කියන දෙක පාර නෑ. ඇයි කියලා අහනවද? ඇයි මම යන්නේ? එතකොට කියනවා මේ දැන් නිකන් යන්න පොඩ ගිහිල්ලා එන්න කිව්වොත් එහෙම යයිද? එහෙම යන්නේ. හැබැයි කියනවා ඔයා මේ මීටර් 100 ගිහිල්ලා ආවම රුපියල් 1000ක් දෙනවා. එතකොට මොකද කියන්නේ? එහෙනම් මං ගිහිල්ලා එන්න. එතකොට ඔබ 1000 ගන්න යනවා. එතකොට ඔබට 1000 ලැබෙද්දි දුකයිද සතුටුද? සතුටුයි. එහෙනම් ඔබ සියලුම දේවල් කරන්නේ මේ ලෝකේ සතුටක් බලාපොරොත්තු. සතුටක් නැත්තම් කිසි දෙයක් කරන්නේ නැහැ. එතකොට මේ කරන සහ කරන්න ඉන්න සහ කරපු සහ වැඩපිළිවෙලම කරන්න ඉන්නේ සතුට බලාපොරොත්තු වෙන. එතකොට ඔබ තවමත් සතුට බලාපොරොත්තු වෙන්නේ වැඩපිළිවෙල කරනවා නම් ඔබ එදත් කරා, ඔබ අදත් කරනවා, ඔබ හෙටත් කරනවා. ඔබ පොඩ්ඩක් හිතලා බැලුවේ නැද්ද? එතකොට ඔබට මේ සතුට තාම ලැබිලා නැද්ද? ලැබිලාද කියන එක ගැන. දැන් ඔබට පොඩි කාලේ ඉඳන් මේ මොහොත හිතන්නකො. මේ මොහොත දක්වා ඔබ කරේ සතුටින් ඉන්නනේ. ඒතර මේ මොහොත දක්වා කරපු වැඩපිළිවෙලේ ඔබට සතුට ලැබුණා නම් ඔබ තවත් වැඩපිළිවෙලක් කරන්න ඕනේද? තවත් සතුට හොයන්න ඕනේද? ඔබට සතුට ලැබුණා නම් එහෙනම් ඔබ ඇයි තාම මේ වැඩපිළිවෙලේම නිරත වෙලා ඉන්නේ? තාම සතුට ලැබිලා නැහැ. එතකොට ලැබෙයි. ඉස්සරහට සතුට ලැබෙයි. ලැබෙයි කියලා හිතාගෙන තාම කරන්නේ. එතකොට ඉස්සරහටත් තව ලැබෙයි කියලා හිතාගෙන තමයි මේක කරන්නේ. එතකොට ඉස්සරහටත් සතුට ලැබෙයි කියලා හිතාගෙන ඔබ පොඩි කාලේ මේ මොහොත දක්වා කරන්නේ. ඒතකොට ඒ කරපු වැඩ පිළිවෙල ඔබට සතුට ලැබිලා නැහැ. එතකොට ඔබට විශ්වාසද ඔබ ඉස්සරහට කරන්න ඉන්න සහ කරන්න හිතාගෙන ඉන්න ඒ වැඩ පිළිවෙල තුලින් ඔබට සතුට ලැබෙයි කියලා ඔබට විශ්වාසද? ටිකක් අපිට දෙයක් ලැබුණොත් දැන් හිතන්නකෝ ඔබට මම කියනවා පීරිසියක් දෙනවා කියලා පීරිසිය දුන්නා. ඔබත් බලාපොරොත්තු වෙන පීරිසිය ලැබෙනකම් මම පීරිසිය දුන්නා. ඊට පස්සේ ඔබ මගෙන් ආයෙ පීරිසිය ඉල්ලනවා. නෑ. ඇයි? ඔබට පීරිසිය ලැබුණා. එහෙනම් අපිත් මේ සතුට බලාපොරොත්තුෙන් කරන වැඩපිළිවෙලක් තුල සතුට ලැබුණා නම් අපි ආයෙ සතුට බලාපොරොත්තු වෙන්න ඕනේද? ප්‍රශ්නයක්. හොඳට හිතලා බලන්න. එතකොට සතුට ලැබුණා නම් අපි ආයෙ වැඩපිළිවෙල කරන්නේ නෑ. ලැබිච්ච නැති නිසාම තාම කරනවා. දැන් ලැබෙයි, හෙට ලැබෙයි, ඊළඟ මොහොතේ ලැබෙයි කියලා හිතාගෙන. ලැබිලා ඉවර කෙනෙක්, ලැබුණ කෙනෙක් හොයන්න අමාරුයි. එතකොට හිතලා බලන්න පින්වතුනි අපි මේ මුළු වැඩපිළිවෙලම කරේ සතුටින් ඉන්න නම් තාම සතුට ලැබිලා නැත්නම් තව ඉස්සරහට කරත් ඔච්චරම තමයි. ඉතින් ඒක ඔබ හිතලා බලන්න. ඔබ යම් අවස්ථාවලදී බෞද්ධ සිද්ධාස්ථාන වලට යනවනේ. විශේෂයෙන්ම රුවන්වැලි සෑය, ශ්‍රීමා බෝධිය. ඔන්න ඔය කියන ස්ථාන දෙකට ඔබ ගිහිල්ලා තියෙනවනම්, ගියපු කෙනෙක් නම් ඔබ පොඩ්ඩක් ඒ ස්ථානෙට ගියාට පස්සේ රැය වෙලා යනවනම් හොඳ, ගොඩක් අවු නැති වෙලාවකාරී. මොකද ඒ වගේ වෙලාවට ගිහිල්ලා ඔබ පොඩ්ඩක් තනියෙන් පැත්තකට වෙලා සෙනඟ ගොඩාක් නැති තැනකට වෙලා පොඩ්ඩක් ඉඳගෙන ඡාය දිහා බලන් ඉන්න. ඔබට දැනෙලා ඇති සමහර විට ඒ නිවීම, සැනසීම, සතුට කියන එක. දැනෙලා නැත්නම් අදම ගිහිල්ලා කරලා බලන්න. එතකොට ඔබට යම් සතුටක්, නිවීමක්, සැනසීමක් දැනේ.
එතකොට හිතලා බලන්න ඔබ හොයන නිවීම සැනසීම සතුට ඒක නෙමෙයිද කියලා. ඔබට එදාට තේරෙනවා මම හොයන්නේ මෙන්න මේක. ඒතර ඔන්න ඕක හොයන්න තමයි ඔබ ඉගෙන ගත්තේ. ඔන්න ඕක හොයන්න තමයි ඔබ රස්සා කරේ. ඔබ ඔන්න ඕක හොයන්න තමයි වාහන ගත්තේ. ඔබ ඔන්න ඕක හොයන්න තමයි ඔබ ගෙවල් හැදුවේ. ඔබ ඔන්න ඕක හොයන්න තමයි ඔබ කසාද බැන්දේ. ඔබ ඔන්න ඔය සතුට හොයන්න තමයි ඔබ ළමයි හැදුවේ. ඔබ ඔන්න ඔය සතුට හොයන්න තමයි තවත් ඉස්සරහට කටයුතු කරන්නේ. හැබැයි ඒ සතුට ඔබට තාම ලැබිලා නැහැ. ලැබුණා නම් නවතින්න ඕන ඔය වැඩ පිළිවෙල. ලැබිලා නැහැ. ඒතර ඔබ හිතලා බලන්න රුවන්වැලි සෑයට ගියාට පස්සේ ඒ ලැබිච්ච නිවීම, ඒ ලැබිච්ච සුවය, ලැබිච්ච සහනය ඔය එක වැඩ පිළිවෙලක් තුලවත් තාම ඔබ විඳිනවාද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. මම කියන්නේ ඒ රුවන්වැලි සෑය ගාවට ගියාම නිවන ලැබෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. එතනදී යම්කිසි මට්ටමකට යම්කිසි සැනසීමක් තියෙනවා. නිවන කියන්නේ ඒක නෙමෙයි. එතකොට ඔබ හිතලා බලන්න ඔය සැනසීමමයි ඔබ හොයන්නේ. හැබැයි ඔබට රාම හම්බෙලා නෑ ඔය කරන වැඩ පිළිවෙල තුල. එතකොට ඔබ හිතලා බලන්න ඔබ කරන වැඩ පිළිවෙල හරිද වැරදිද කියන එක හිතලා බලලා ඔබට තේරෙනවා නම් ඔබට මේ මම යන්නේ වැරදි පාරක, මට මේ නිවීම ඕනේ, මට මේ සැනසීම යෝනේ කියලා. ඔය සැනසීම පින්වතුනි ඔය ඔබ ලෝකය පෙරලලා හොයන්න කොච්චර දැඟලුවත් හම්බෙන්නේ නෑ. බුදුහාමුදුරේ එකයි යුද්ධං අත්ති ජයං නැත්ති. ඔබ යුද්ධයක් කරනවා කවදාවත් ඒකෙන් නම් ජයක් ලැබෙන්නේ නෑ. මොකද්ද යුද්ධය? කැඩෙන දේවල් ගෙනල්ලා කැඩෙන්න එපා කියලා පතපත සුවය හොයනවා. බිඳෙන දේවල් ගෙනල්ලා බිඳෙන්න එපා කියලා පතපත සුවය හොයනවා. නැහෙන දේවල් ගෙනල්ලා නැහෙන්න එපා කියලා පතපත සුවය හොයනවා. කවදාවත් ඕක වෙන්නේ මොකද කැඩෙන බිඳෙන කඩන බිඳින වෙනසෙන වැහැරෙන ලෝකයක් තුළ ඔබට ඒව කැඩෙන්න එපා බිඳෙන්න එපා කඩන්න එපා බිඳින්න එපා කියලා කොච්චර පතලා සුවය හෙව්වත් හම්බෙන්නේ නැහැ. දුකමයි ලැබෙන්නේ. මොකද ඒව කැඩිලා බිඳිලා වෙනසලා යනවාමයි. ඔබ ඒක තේරුම් අරගෙන ඔබට ඒක තේරෙනවා නම් ඔබ දැන්වත් ඔය කරන වැඩ පිළිවෙලින් ආපහු හැරෙන්න, ධර්මයේ පැත්තට එන්න. ධර්මයේ තියෙනවා හාමුදුරුවෝ බණ කියනවා, ධර්ම දේශනා තියෙනවා, නිවෙන්න පුළුවන්. ඔබ හොයන නියම නිවීම, ඔබ හොයන නියම සතුට ඒකාන්තයෙන් ඔබට ධර්මයේ ඇහුව ධර්මයේ තුල ඔබට ඒකාන්තයෙන් හම්බෙනවා. අන්න එදාට ඔබ ඔබේ ජීවිතේ ලොකු කඩයිමක් පහු කරලා ඔබ ධර්මයේ පැත්තට යොමු වෙලා ඔබ මේ සංසාර ගමනේ නික්මෙන්න තීරණය කරනවා. ඒ නිසා ඒ නික්මෙන ගමනට ඔබ අදම වහවහ ධර්මය අහන්න, ධර්මය අහලා නිවෙන්න උත්සාහ කරන්න. නිවෙන්න උත්සාහ කරන ගමන තුළ ඔබට ධර්මයේ තේරෙන්නේ නැත්නම් ඔබට අඩුපාඩුවක් තියෙන තමයි කරපු පින. එනම් පින්කම් ටිකකුත් කරගෙන ධර්මයක් අහලා මේ සංසාර ගමනෙන් නික්මෙන්න එනවා.